දුරු රටක සිත් එකට එක් කළ සබැඳියාවේ පාලම සුඳුරු හදවත් වලින් ගෙතුණු ලබැඳියාවේ ගීතය සිහින තටු සලන දිනක පෙර මග පානමේ අරුණැල්ලේ රාවයයි හිච්චිනිහල්ගේ සින්දු කාමරේ පාරම්පරික ශ්‍රී ලාංකීය ගැමි රසයේ සැබෑ උරුමකරු දැන් නාපෝලියේ පියත්ස කවුරුවල අපි කවුරුත් හඳුනන මීනා සපත්තු කඩේ සිට පෙනෙන දුර මීටර් 100යි නිර්වාන් ඇන් විමුක්ති රෙස්ටුරන්ට් ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න සියලුම ශ්‍රී ලාංකික කෑම ಜಾති රටබීම වර්ග ඉතා අඩු මිලට ඔබගේ ප්‍රිය සම්භාෂණයට අපගේ උත්සව පරිසරය සූදානම් ඩිලිවරි පාසුකම් සමගින් නාපෝලියේ නිර්වාන් ඇන් විමුක්ති රෙස්ටුරන්ට් ව්‍යාපාරය ගැන මොනවද හිතන්නේ? දවස් 7ම මෙතන ඇරලා තියෙන්නේ. අතර රහට අවශ්‍ය කෑම ගන්න කට්ටියට වෙන්න කියලා මම ආරාධනා කරනවා ගෞරවයෙන්. නිර්වාන් ඇන් විමුක්ති රෙස්ටුරන්ට් සැබෑ ශ්‍රී ලාංකීය රසය. සුබ සන්ධ්‍යාවක් බොනසේරා කියලා සීලම ලෝකවාසී ජනතාව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. හිච්චිනිහල්ගේ සින්දු කාමරේ 4 වෙනි දිගහැරුම අද පැවැත්වෙන්නේ. ඒ සමගාමීව අද ලස්සන ආදරණීය ගායිකාවන් තිදෙනෙක් මේ කාමරයට පැමිණ සිටිනවා. ඔවුන් තිදෙනාම අපි සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. හොඳයි. එහෙමනම් අපි වැඩි කාලය ගන්න නැතුව අපි අපේ වැඩට යමු. හොඳයි මුලින්ම ගීතය ගායනා කිරීමට ඉදිරිපත් වෙන්නේ මංජුල ගයාන්. මංජුල ගයාන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. කොහොමද ජීවිතේ? ඇත්තටම හොඳයි සන්තෝෂෙන් ඉන්නවා. නාපොලියේ රැකියාවල් එහෙම රැකියාවක් කරනවා මම. නාපොලියේ කෝරිගෝර්තවල. හොඳයි කරගෙන යනවා ඉතින්. හොඳයි එහෙමනම් ඔබ මුලින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන ගීතය කොහොමද? මාමුවගෙන් කියන ගීතේ මොකද මම ඒ නාමලුඩුගමක ගායන ශිල්පියාගේ ගීතයක් තමයි මුලින්ම තෝරගත්තේ. මාමුවාගේ. මේ ගීතේ තෝරගන්න හේතු ප්‍රධාන හේතුවක් යම් කිසියක් තියෙනවද? මෙහෙමයි මං ආසම ගායන ශිල්පියා තමයි නාමලුඩුගම ශිල්පියා. ඒ වෙනුවෙන් ගායනා කරනවා එයයි කැමතිම ගීතයක් ඉඳලා. හොඳයි. එහෙමනම් අහලා බලමු මංජුල ගයන් දැන් ඔබ අතරට.
මගේ හද මටද කුමා ප්‍රියක් නැතේ මා තනි වී නෑ ලෝකේ මටද කුමා ප්‍රියක් නැතේ මා මුවගින් හොඳයි ඒ නාමල් උඩුගම කියන ආදරවන්ත ගායකයාගේ ගීතයක් ගායනා කළේ මංජුල ගයන් තරුණ හදවත් ආමන්ත්‍රණය කරපු ගායකයෙක් තමයි නාමල් උඩුගම කියන්නේ. හොඳයි මීළඟට දෙවෙනි ගායිකාවක් ඇත්තටම මේ හිච්චිනිහල්ගේ සින්දු කාමරේට පළවෙනි වතාවට කාන්තා නියෝජනයක් ඇත්තටම හරි ආඩම්බරයි මේ හිච්චිනිහල්ගේ කාමරේට සින්දු කාමරේට මෙවැනි ළඳක් පැමිණීම ඔබ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි ඇයගේ නම සජි. ඉතින් කොහොමද ජීවිතේ සජි? හොඳයි වරදක් නැහැ හොඳින් ඉන්නවා. අනුරාධ කියන කේටරින් සර්විස් අධිපතිතුමාගේ බිරිඳවන ඔබ හරි සන්තෝෂයි. එතකොට ඔබතුමිය තෝරාගත්තු මුල්ම ගීතය කුමක්ද? වලතාවලපොල් මහත්මියගේ රතුගුරු පාරේ ගීතය. මේ ගීතය තෝරා ගැනීමට ඔබට යම් කිසි විශේෂත්වයක් එහෙම තිබෙනවද? ලතාවලපොල් මහත්මිය කියන්නේ මං ආසම ගායිකාව. ඔව්. ඒ නිසා මං ගොඩක් ආසයි යගේ සින්දු වලට. බොහොම හොඳයි බොහොම හොඳයි. හොඳයි එහෙමනම් ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් ලතාවලපොල් කියන්නේ. එහෙමනම් ඇයට අපි අවස්ථාව බාර දෙමු. Oh
හොඳයි. ඒ සජී නාපෝලියේ දක්ෂ ගායිකාවක් ප්‍රථම කාන්තා නියෝජනය හිචිනිහාගේ සින්දු කාමරයට. හොඳයි. එහෙමනම් අපේ මීළඟ ගායක නිසාන්ත සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් කිසිලයි. ඒ වගේම අපි ආදරයට හිච්චි නිහා කියලා. ඇත්තටම මේ අවස්ථාවම කරගන්නවා ඔබට ස්තුතිවන්දන බෙහෙවින්ම මට මේ අවස්ථාව ලබා දීපු සම්බන්ධයෙන් ඒ වගේම අපි ආර්ථික කාර්ය මණ්ඩලයටත් ගොඩක්ම ස්තුති වන්දනවා මේ අවස්ථාවේ. හොඳයි බොහොම ස්තුතියි. හොඳ හිතවත් මනුස්සෙක් නාපුලේ සිටින නිසාන්ත කියන්නේ. ඔව් නිසාන්ත ඔබ පළවෙනිම තෝරගත්ත ගීතය කුමක්ද? මම තෝරගත්තේ වේසනාන්ත මහත්මයාගේ ඉපදී ලොවේ ගීතය. මොකද ඒ ගීතය අර්ථයක් තියෙන සින්දුවක්. මොකද මම ගොඩක් සින්දුවල ඉස්සෙල්ලාම අහන්නේ අර්ථය. ඉතින් තමයි ගොඩක් තෝරගත්තේ මම ඉස්සෙල්ලා. ඔව් ඇත්තටම අපේ ජීවිතේට බද්ධ වුණු ගීතයක් ඉපදී ලොවේ කියන්නේ. හොඳයි එහෙමනම් ඔබටයි අවස්ථාව නිසාන්ත. දැන් වේදිකාවේ. ස්තුතියි. කඳුළු එනවා යනවා
बहाने छाया किसीदा में अत्मने सुधीले विचमदा ओबगी नामे हिरुसे आपासये जय कन्न मत्तुता परदिय परदी तुवे में लोग रंग मंदले वजन भावे वीरा में अपे काले की कई जीविते इपधी लोबे नवा तेंपले मिनिसारा कई रंगने सिन्हा कंदुलू वेनवा यनवा नोबे नवा तेंपले मिनिसारा कई रंगने वजन बोबे वीरा में अपे काले की कई जीविते सिंहा कंदुलू हेनवा यनवा දුරු රටක සිට එකට එක් කළ සබැඳියාවේ පාලම සුඳුරු හදවත් වලින් ගෙතුණු ලබැඳියාවේ ගීතය සිහින තටු සලන දිනක පෙර මග පානමේ අරුණැල්ලේ රාවයයි හිච්චි නිහල්ගේ සින්දු කාමරේ පාරම්පරික ශ්‍රී ලාංකීය ගැමි රසයේ සැබෑ උරුමකරු දැන් නාපෝලියේ පියත්ස කවුරුවල අපි කවුරුත් හඳුනන මීනා සපත්තු කඩේ සිට පෙනෙන දුර මීටර් 100යි නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න සියලුම ශ්‍රී ලාංකික කෑම ජාති රටබීම වර්ග ඉතා අඩු මිලට ඔබගේ ප්‍රිය සම්භාෂණයට අපගේ උත්සව පරිසරය සූදානම් ඩිලිවරි පහසුකම් සමගින් නාපෝලියේ නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් ව්‍යාපාරය ගැන මොනවද හිතන්නේ? දවස් 7ම මෙතන ඇරලා තියෙන්නේ. අතර රහට අවශ්‍ය කෑම ගන්න කට්ටියට වෙන්න කියලා මම ආරාධනා කරනවා ගෞරවයෙන්. නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් සැබෑ ශ්‍රී ලාංකීය රසය. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ මේ හිච්චි නිහල්ගේ සින්දු කාමරේ 4 වෙනි දිග හැරුමට ප්‍රධාන අනුග්‍රහ දක්වන්නේ පරණ ගල් බංකු කඩේ කරපු මංජු මහත්මයා වියා ඩොමෙනිකෝ කිරිල්ලෝ නම්බර 7 නිර්වාණ ඇන් විමුක්ති රෙස්ටුරන්ට් ප්‍රණීත රසාහාර ලබා ගන්නට ඇනුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ නිවසටම ඊටම ඉක්මනින් ප්‍රමාදයෙන් සුළුව නැගණීමට ඔවුන් යොමු වෙලා සිටිනවා. හොඳයි එහෙනම් අපි ඊළඟ මුල්ම ගායකයා වෙතට යනවා මංජුල ගයන්. ඔබට මේ හිච්චි නිහල්ගේ සින්දු කාමරය ගැන යමක් එහෙම කියන්න තියෙනවද? ඇත්තටම චිනියාගේ සින්දු කාමරයට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි. මම බැලුවා ගොඩක් ඔයාලගේ වීඩියෝ. ඔව්. ඉතින් මේ සමිතේක නායක අයියා තමයි මට මේකට සම්බන්ධ කරේ. ඔව්. ඉතින් ඕල ඔක්කොටම මේ කැමරා කරන අයියට ඔබතුමාට ගොඩක් ස්තුතියි ගැන. අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ හිච්චිනාගේ සින්දු කාමරය තුලින් ඔබව සහ අනිත් දෙදෙනාමත් ලෝකෙට අරන් යන්න. ඒ වගේම ඔබගේ දැන් පළවෙනි ගීතෙන් එක්කෙනෙක් දෙන්නෙක් මේ කතා කරලා කිව්වා ඕස්ට්‍රේලියාවෙන් ඔබේ ගීත ඉල්ලුවා. අපි ඒවත් අපි ඉදිරියේදී සලකලා බලනවා නැවත අපි විකාශනය කිරීමට. හොඳයි එහෙමනම් ඔබගේ ගීතයට යමු. ඔව්. අපි යමු. චංචල ලෝකයේ රූපිකාවන් සොයා
දුක් වේවි විටකදී ඔබගේ සැලෙනු එපා මගේ රන්තරුවේ ලෝම ඉදිරියේ ඔබ මට රුසිරුයි අඬනු එපා මගේ සුදු මැණිකේ සැනසීලා අපි ඉමු ලං වෙලා චංචල ලෝකයේ රූපිකාවන් සොයා මාගීනේ හසේ සුව සොයා ඔබ පතා ඉන්නේ මාගේ ගලන උහිරුමෙන් දැනෙන හැඟුමන් ඔබගේ මාගේ එක වාගේ ලොව ඉදිරියේ ඔබ මට රුසිරුයි අඬනු එපා මගේ සුදු මැණිකේ සැනසීලා අපි ඉමු ලං වෙලා චංචල ලෝකයේ රූපිකාවන් සොයා මාගීනේ හසේ සුව සොයා ඔබ පතා ඉන්නේ මාගේ චංචල ලෝකයේ රූපිකාවන් සොයා මාගීනේ හසේ සුව සොයා ඔබ පතා ඉන්නේ මාගේ Thank you හොඳයි ඒ මල්රම් ගායනය ප්‍රියතුංග මහත්මයාගේ ගීතය මන්දුල ගයන් ඇත්තටම ඉතාම මිහිරිමත් ලෙස ගායනා කළා. ඔව් මේ රසවත් සැඳෑවට ප්‍රධාන අනුග්‍රහය නිර්වාණ ඇන්ඩ් විමුක්ති රෙස්ටෝරන්ට් මන්ජුල මහතා වියා ඩොමෙනිකෝ චිරිල්ලෝ නොම්බර 7. ඒ වගේම අද මේ ගායකයන් ගායිකාවන්ට සංග්‍රහ කිරීම සඳහා ආහාර සහ තේ පැන් සංග්‍රහය සනිතා වියා සනිතා රෙස්ටෝරන්ට් අධිපති අනුරාධ මහත්මයා සහ පියන්ත ෆර්නැන්ඩෝ විසින් සපයන ලදී. එය ආදරයෙන් සහ ගෞරවයෙන් මා සිහිපත් කරන්න ඕන ඒක විශේෂ දෙයක්. හොඳයි එහෙමනම් අපි හැරෙමු ඊළඟ ගායිකාවට. ඒ කියන්නේ අපේ හිච්චිනිහල්ගේ සින්දු කාමරයට ප්‍රවිෂ්ඨ වුණු ප්‍රථම කාන්තා නියෝජනය ඊටාම ගෞරවයෙන් මම දෙවෙනි වරටත් මම ආරාධනා කරනවා. හොඳයි ඔබගේ දෙවෙනි ගීතය කියන්නට පෙර මම අසනවා ඔබතුමියගෙන් හිච්චිනිහල්ගේ සින්දු කාමරය පිළිබඳව ඔබතුමියට මොකක් හරි අදහසක් තියෙනවද කියන්න මේ ලෝකෙට? ඇත්තටම ගොඩක් හොඳයි. ආධුනිකයට ඉස්සරහට එන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔව්. ඇත්තටම සන්තෝෂයි. හොඳයි. ගොඩක් ස්තුතියි අපව මේ වගේ අවස්ථාවකට අපව යොමු කරාට. අනිවාර්යෙන්ම ඔබතුමිය වගේ තවත් කාන්තාවන් නියෝජනය අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට. ඒ වගේම මේ ඔබ දෙන ශක්තිය, ධෛර්යය, වචනය මේ හිච්චිනිහල්ගේ සින්දු කාමරය ඉදිරියට රැගෙන යාමට අපිට තව පිටුහල් මහත් පිටුහලක් අඩුබලයක් වෙනවා නිසකයි. හොඳයි එහෙමනම් ඔබතුමියටයි මේ වාරය. අනන්‍යගේ මහරග
බොහොම ස්තුතියි ඔබතුමියට. මීළඟට මා ඊළඟ ගායකයා වෙතට ප්‍රවිෂ්ඨ වීමයි සූදානම. ඊට ප්‍රථම අපේ ප්‍රධාන අනුග්‍රාහක Manju Fernando මහතා via Domenico Cirillo නම්බර 7 නිර්වාන් and විමුක්ති රෙස්ටුරන්ට් ඔබට රසබර ආහාර ප්‍රණීතව සහ පිරිසිදුව ලබා ගැනීමට පියමන් කරන්න මෙන් ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් ඉල්ලා සිටිමි. හොඳයි නිසාන්ත කොහොමද ජීවිතේ? හොඳයි කිසිය හොඳින් ගෙවනවා. මේ දවස්වල පොඩ්ඩක් අසිනිම ගතියකුත් තියෙනවා. ඔබතුමාගේ ආර්දනයට මම බොහොමත් ස්තුති කරනවා මේ අවස්ථාවට. ගොඩක්ම ස්තුතියි මේ අවස්ථාවට අපි වගේ ආධුනිකයන්ට මේ අවස්ථාව දීපු ගැන. ඔව් ඒ වගේ තමයි ඔබ අතරින් ඔබ හැම අතරින් තමයි මේ හිච්චිනිහල්ගේ සින්දු කාමරේ තව තවත් වේගෙන් ලෝකයා තුළට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒක මටත් මහා ආඩම්බරයක් සහ ගෞරවයක්. ඉතින් නාපොලේ ඉන්න හිත හොඳ කොල්ලෙක් තමයි නිසාන්ත කියන්නේ. ඔබට මේ හිච්චිනිහල්ගේ සින්දු කාමරේ ගැන යමක් කියන්න තියෙනවද? ඇත්තටම මේක අපි වගේ ආධුනිකයන්ට ඒ වගේම අපේ නොදන්න මේ අපි මේ නාපොලි අතර ඉන්න ගොඩක් දක්ෂයෝ ඒ කට්ටියට ඒ ගොඩක් තරු වෙන්න තියෙන අවස්ථාවක් තමයි මේක. ඇත්තටම හොඳ වැඩසටහනක් මේක. ඇත්තටම බොහොම ස්තුතියි ඔබගේ වචන ස්වල්පයට. ඒ වගේම දැනට නාපොලියේ ඉන්න දක්ෂ කැමරාකරණයක් තමයි රුවන් ෆර්නැන්ඩෝ. ඔහුගේ දක්ෂ නිර්මාණ තුලින් ඔබ මේ ගායකයන්ම ලෝකෙට ඉදිරියට රැගෙන යනවා නොඅනුමානයි. හොඳයි එහෙමනම් නිසාන්ත ඔබටයි මේ අවස්ථාව. මැලි වැඩි නම් අලුගෝ සුවනේ එල්ලාපන් අලුගෝ සුවනේ එල්ලාපන් කටුයි ගුලේ අප එල්ලාපන් Alugo suone dell'acqua
අලුගෝසුවනේ එල්ලාපන් කටුයිගුලේ අප එල්ලාපන් වරකට එරෙහිව දෙවියොසවන්නේ වරකට එරෙහිව දෙවියොසවන්නේ රටකට දයකට ඊට ඇති මිනිසු සාන්තිවාදී අපත් රකින්නේ පිටකොටු පිටකත් කොල කොල නිවතුන්නේ සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන් අලුගෝසුවනේ එල්ලාපන් කටුයිගුලේ අප එල්ලාපන් දුරු රටක සිට එකට එක් කළ සබැඳියාවේ පාලම සුඳුරු හදවත් වලින් ගෙතුණු ලබැඳියාවේ ගීතය සිහින තටු සලන දිනක පෙර මග පානමේ අරුණැල්ලේ රාවයයි හිච්චිනිහල්ගේ සින්දු කාමරේ පාරම්පරික ශ්‍රී ලාංකීය ගැමි රසයේ සැබෑ උරුමකරු දැන් නාපෝලියේ පියත්ස කවුරුවල අපි කවුරුත් හඳුනන මීනා සපත්තු කඩේ සිට පෙනෙන දුර මීටර් 100යි නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න සියලුම ශ්‍රී ලාංකික කෑම ජාති රටබීම වර්ග ඉතා අඩු මිලට ඔබගේ ප්‍රිය සම්භාෂණයට අපගේ උත්සව පරිසරය සූදානම් ඩිලිවරි පහසුකම් සමගින් නාපෝලියේ නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් ව්‍යාපාරය ගැන මොනවද හිතන්නේ? දවස් 7ම මෙතන ඇරලා තියෙන්නේ අර රහට අවශ්‍ය කෑම ගන්න කට්ටියට වෙන්න කියලා මම ආරාධනා කරනවා ගෞරවයෙන්. නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් සැබෑ ශ්‍රී ලාංකීය රසය. අලුගෝසුවනේ අපු එල්ලාපන්. හොඳයි ඒ ගීතය ගායනා කළේ නිසාන්ත. ඊට ප්‍රථම විශේෂ නිවේදනයක් තියලා කියන්න නාපෝලියේ අවුරුදු උදාව මැයි 1 සනිතා පන්සලේ තියෙන්නේ ඒ පන්සලට ආදාළ පිණිස ඒ නිසා නාපෝලියේ සිටින ජනතාවට මා සාදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරනවා එදාට පැමිණ ඔබගේ සහයෝගය ලබා දෙනවෙන්. හොඳයි අපේ තුන්වෙනි අවස්ථාව සඳහා දැන් පවිෂ්ඨ වෙන්න සූදානම. ඊට ප්‍රථම මම අපේ ප්‍රධාන අනුග්‍රාහක පර්ණගල් බංකු කඩේ කරන ලද මංජු මහත්මයා දැන් නව ස්ථානයකට රැගෙන යන තියෙනවා ඔහුගේ නව රෙස්ටුරන්ට් එක. එතන තමයි වියා ඩොමේනිකෝ කිරිල්ලෝ නම්බර 7 නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් සහ මේ සඳහව සූපර සඳහව සඳහා තේපෑ සංග්‍රහයෙන් අපිට සංග්‍රහ කරනවා නාපෝලියේ සනිතා රෙස්ටුරන්ට් අධිපති අනුරුද්ධ මහතා සහ මගේ හිතවත් නාපෝලියේ ගායකයෙක් වන ප්‍රියන්ත පණ්ඩෝ. ඔබ දෙපළටම ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරමු. හොඳයි එහෙමනම් මංජුල ගයන්. හොඳයි ඔබට දැන් හැඟෙනවද දැන් මේ ගායන ලෝකෙට ප්‍රවිෂ්ඨ වීමට ඔබට අවස්ථාවක් ලැබුණා කියලා? ඇත්තටම ගොඩක් සන්තෝෂයි මේ නාපෝලියේ හිච්චි නිහල්ගේ සින්දු කාමරේ. ඇත්තටම සන්තෝෂයි මේ වැඩක් කරන එක ගැන. ගොඩක් සන්තෝෂයි මේ ඉස්සරහට තව මේ වගේ ගායකයන් අපි වගේ කට්ටිය බිහි කරන්න කියලා කියනවලට. ඔව් ඒ ඔබගේ ඉල්ලීම අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට කතා කරන්න 320යි 312යි 322යි 7 දුරකථනයෙන් කතා කර ඔබගේ කාලය සහ වේලාව වෙන් කරගන්න. හොඳයි එහෙනම් මංජුල ගයන් ඔබට අවස්ථාව. ස්තුතියි.
you. ඔව් විවිධ හැකියාවන් තුලින් විවිධ ගායකයන්ගේ හඬවල් මතින් ඉතා දක්ෂ ලෙස සුමధుර ලෙස ගයන්නට හැකියාවක් ඇති මංජුල ගයන් බොහොම ස්තුතියි ඇත්තටම ඔබට ඊළඟට අපි හැරෙමු ස්තුතියි. මගේ හිච්චිනිහාගේ සින්දු කාමරයට ප්‍රථම වතාවට ප්‍රවිෂ්ඨ වුණු කාන්තා නියෝජනය සජී ඇත්තටම ඔබට දැන් මේ මම හිතන්නේ දැන් මේ අත්දැකීමුත් එක්ක ගීත ගායනා සමග ලස්සන මීඩි හඬකින් ගායනා කළා. තවත් ඉදිරියට යන්න ඔබට අවස්ථාවක් ගැන හිතනවාද එහෙම? අවස්ථාවක් આવත් ඉස්සරහට යන්න කැමතියි. බලාපොරොත්තුකුත් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඔබගේ හඬත් ලස්සනයි, මේ හැකියාවත් ඉහළයි. ඉතින් අපි ඔබට මගේ හිච්චිනිහල්ගේ සින්දු කාමරේ වඩාත් අවස්ථා ලබා දෙනවා. ඒකට සූදානම් වෙන්න. එතකොට ඔබට තව අනාගතයේ තව බලාපොරොත්තු තියෙනවද ගීතයක් ගායනා කරන්න? ඔබේම ගීතයක් ස්ව නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඉදිරිපත් කරලා ඉහළින්. ඔව්. ඔව් බලාපොරොත්තු අතරින් එපා. ඒ බලාපොරොත්තු සාර්ථක විතර වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙනම් ඔබගේ වාරය.
හොඳයි. ඒ ගීතේ රසවත් කළේ සජී නාපොලියේ දක්ෂ ගායිකාවක්. ඇත්තටම අපිට සිහි වෙනවා ඇගේ හඬ සහ ලතාවල් ප්‍රසූරින්ගේ හඬ හා සමානව යනවා ලස්සන ගීතය ගායනා කළා. හොඳයි. එහෙමනම් ඊළඟට අපි යනවා අවසන් ගායකයා නිසාන්ත. ඊළඟ ගීතේ මොකන්ද ගායන? ඊළඟ ගීතය ටිකක්ම වෙනස්ම ගීතයක්. කටහඬත් වෙනස්. අපි අහලා බලමු නේද? ඔව් හොඳයි. එහෙමනම් ඔබට අවස්ථාව. කොයි ඔක්කොම එන සපෝට් එක දෙන්න ඕනේ 12ට හොඳේ. කොයි ඔක්කොම නැගිටලා කුලියේ. සුන්ජේ ගමේ මණික මාලා සංජේ ගමේ පුතුනා ඉන්දර හේමලිය වීනා මගේ හදවතේ ජල්ලුනා ඉන්දර ගමේ මණික මාලා සංජේ ගමේ පුතුනා ඉන්දර හේමලිය වීනා මගේ හදවතේ ජල්ලුනා බොලෝ අමේ ඉහළ හොල්ලන යමුකෝ අපුලි Arame deodari ke hamada hawas hamuna ye had karimat hamada deodari hamada deodari hamuna mai awla mata bhaji ani awa mawa soya injere gami mai kamala injere gami pedura injere je moeliya vina magi haje wajhe jaluna Mokoma pudi Abe nihala hicci nihalage Hindu gamane hollo Karagena bari mati Kanjagena barata mati Hola pahu patta materuna Karagena bari mati Kanjagena barata mati Hola pahu patta materuna Ane ayu mama lalu pewa Bole amma pa modera Kanjere gami manika mala Kanjere gami peduna Kanjere hemeliya vina Magi hajote jaluna Kanjere gami manika mala Kanjere gami peduna Kanjere hemeliya vila Magi hajote jaluna Kanjere ni jaluna Magi hajote Jaluna Bhumi Suri apa nihal boleh dan nihal lagi ada hendak jeng jeng mewa ඔව් ඇත්තටම මේ සැඳෑව රසවත් කළා අවසන් ගීතයෙන් නිසාන්ත සුන්දර ගමේ මැණික මාලා. ඔව් ඇත්තටම නිසාන්ත ඔබට හිතෙන්නේ නැද්ද තව අලුත් ගීතයක් නිර්මාණය කිරීම සඳහා දායක වෙන්න? ඇත්තටම මම කැමතියි අලුත් නිර්මාණයක් මගේම නිර්මාණයක් ඇත්තටම බලමු මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මගේම නිර්මාණයක් ඉදිරිපත් කරන්න අනාගතේ. බොහොම හොඳයි ඔබගේ අපේක්ෂාවට මක් නිසාද හොඳ හඬක් තියෙන පෞසයක් තියෙන හොඳ ගායකයෙක්. හොඳයි මේ සුන්දර සැඳෑව රසවත් කිරීම සඳහා අපිට බැතිබර දායකත්වය ලබා දුන් පරණගල් බංකු කඩේ කරන ලද මංජු මහත්මයා නව ස්ථානයේ දැන් වියා ඩොමිනිකෝ චිරිල්ලෝ නම්බර 7 නිර්වාන් ඇන් විමුක්ති රෙස්ටොරන්ට් රසගුණ වැහෙන පිරිසිදුවත් ඉතා ස්ථනිකව ඔබගේ නිවස ලබා ගැනීමට දැම්ම අමතන්න විමුක්ති රෙස්ටොරන්ට් එකට. හොඳයි ඒ වගේම තේපැන් සංග්‍රහයෙන් අපිට දායාද කළ වියා සනිදා රෙස්ටොරන්ට් අනුරාධ මහතා සහ ඒ වගේම පියන්ත පනන්ඩත් අපි හදපිරි ස්තුතිය පුද කරන අතර එහෙමනම් මෙවන් සුන්දර සැඳෑවකින්
යලි හැවෙනතුරු අපේ 4 වෙනි දිග හැරුම මෙයින් අවතන් කරමි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පැමිණි ආදරණීය කලාකාරුවන් දෙදෙනාටත් මගේ හිචිනිහල් කාමරේ වෙනුවෙන් ආදරය මා පුද කරනවා. බොහොම ස්තුතියි. දුරු රටක සිට එකට එක් කළ සබැඳියාවේ පාලම සුඳුරු හදවත් වලින් ගෙතුණු ලබැඳියාවේ ගීතය සිහින තටු සලන දිනක පෙර මග පානමේ අරුණැල්ලේ රාවයයි හිච්චිනිහල්ගේ සින්දු කාමරේ. පාරම්පරික ශ්‍රී ලාංකීය ගැමි රසයේ සැබෑ උරුමකරු දැන් නාපෝලියේ පියත්ස කවුරුවල අපි කවුරුත් හඳුනන මීනා සපත්තු කඩේ සිට පෙනෙන දුර මීටර් 100යි නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න. සියලුම ශ්‍රී ලාංකීය කෑම ජාති රටබීම වර්ග ඉතා අඩු මිලට ඔබගේ ප්‍රිය සම්භාසනයට අපගේ උත්සව පරිසරය සූදානම්. ඩිලිවරි පහසුකම් සමගින් නාපෝලියේ නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට්. ව්‍යාපාරය ගැන මොනවද හිතන්නේ? දවස් 7ම මෙතන ඇරලා තියෙන්නේ. අතර රහට අවශ්‍ය කෑම ගන්න කට්ටියටම එන්න කියලා මම ආරාධනා කරනවා ගෞරවයෙන්. නිර්වාන් ඇන්ඩ් විමුක්ති රෙස්ටුරන්ට් සැබෑ ශ්‍රී ලාංකීය රසය.